වගේම අපේ දෙවනි වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනෙන්නේ අවුට්ස්විච් බිර්කනාව් කියන දෙවනි කන්සන්ට්‍රේෂන් කැම්ප් එකේ ඉඳන්. ඉතින් මේ තිබ්බ කැම්ප් අතරින් මේක තමා විශාලම කැම්ප් එක. මේ කැම්ප් එකේ තියෙන විශේෂත්වය තමා මේ කැම්ප් එකේ තිබ්බ එක බැරක් එකක මිනිස්සු 700ක් විතර රඳවලා තබන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමා මේකේ ඇතුළත තියෙන රෙකෝඩ්ස් වලට අනුව 1.3 මිලියන් මිනිස්සු මේකට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔය කණු විදියට පේනව නේද? ඒ කණු තමා චිමිනි. ඉතින් මේ එක කණුවක් කියන්නේ එක බැරක් එකක්. ඒතකොට මේ බැරක් ඔක්කොම කැඩිලා තියෙන්නේ. හැබැයි ඔයගලන්ට ඒ තියෙන කණු ටික බලද්දී බැරක්ස් කොච්චර තිබ්බද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. තමතරව මේ තියෙන්නේ ඒ කෝච්චි පෙට්ටියක ආකෘතියක්. මෙන්න මේ වගේ කෝච්චි පෙට්ටියක තමයි මිනිස්සු ගෙනල්ලා තියෙන්නේ. මේ රේල් පාරවල් දෙකක් තියෙනවා. මේ රේල් පාරවල් දෙක තියේ තමයි මිනිස්සු ලෝකේ හතර වටින්ම මේ අවුට්ස්විච් වලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ කැම්ප් එකේ දැන් ප්‍රිසර්ව් වෙලා හොඳටම තියෙන පැත්ත තමයි ෆීමේල් ඉන්මේට්ස්ලා හිටපු පැත්ත. එහෙම නැත්නම් කාන්තාර ඇඳ වෙන්නේ නැත්නම්. ඔයගලන්ට මං කලින් මෙන්න මේ පින්තූරේ පෙන්නලා තිබුණා මේක ගැන කතාව මම කියන්නම් කියලා. ওই කතාවේ පේන තැන තමයි අපිට මෙන්න මේ ඉන්නේ අපි යන්නේ එතන. ඉතින් කෝච්චි වලින් සෙනග ගෙනාවට පස්සේ ඒ නිලධාරියා එතන ඉඳගෙන එයාගේ ඇඟිල්ලෙන් පෙන්නනවා කොහෙටද යන්නේ කියලා. එක ඇඟිල්ලක හැරවිල්ල මත විතරක් මිනිසුන්ගේ ජීවිතේ තීරණය වෙලා තියෙනවා. ඉතින් එතන හිටපු දුර්වල කට්ටිය ඔක්කොම එයා එක ඇඟිල්ලකින් දකුණට පැත්තට සාමාන්‍යයෙන් වැඩක් කරන්න පුළුවන් ශක්තිමත් කට්ටිය අනිත් පැත්තට සිලෙක්ට් කරනවා. ඉතින් ඒ ඇඟිල්ලෙන් පෙන්වන ඩිසිෂන් එක අනුව ඒගොල්ලන්ව රැඳවියෙක් විදිහට එහෙම නැත්නම් කෙලිම ගෑස් චේම්බර් එකට යවනවද කියලා තීරණය කරනවා. ඉතින් ඕගලන්ට ඔන්න ඔය පේන මෙමෝරියල් එක යුද්ධෙන් පස්සේ හදපු මෙමෝරියල් එකක්. ඉතින් මේ පරිසරය ඇත්තටම හරිම ලස්සන. අද වුණත් මේ පරිසරයේ තියෙන අමුතු গুপ্ত නිහඬ බවක් ඒ කාලේ සිද්ධ වෙච්ච අපරාධවලට පරිසරයෙන් නිහඬවම සාක්ෂි දරනවා වගේ තමයි මට නම් හිතෙන්නේ. ඊට පස්සේ අපි ආවේ මෙතන තිබ්බ ගෑස් චේම්බර්ස් බලන්න. අපිට මෙතෙන්දි ගෑස් චේම්බර්ස් දෙකක් පේන්න තියෙනවා. ඊට අමතරව ගෑස් චේම්බර් 4, 5 කියන දෙක වෝ මෙමෝරියල් එකට එහා පැත්තෙන් කිලෝමීටර් කිහිපයක් උඩට කැලේට වෙන්න වගේ හදලා තිබුණා. ඒ ගෑස් චේම්බර්ස් දෙක ඒ කාලෙදිම ඇතුලේ කැටරලක් ඇති වෙලා සෝන්ඩ කමාන්ඩර්ස්ලා විසින් විනාශ කරලා තියෙනවා. ඒකට හේතුව යුද්ධ ප්‍රමාස්ථාවට යද්දී මේක හිටපු සෝන්ඩ කමාන්ඩර්ස්ලවත් මේගොල්ලෝ අවුට්ස්විච් 1 එකට ගෙනිහිල්ලා එතනදී මරලා තියෙනවා. ඒ මරලා ඉවරලා ඒගොල්ලෝ ආයෙ ගෙනල්ලා බර්න් කරන්න මෙතනට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ මේ සෝන්ඩ කමාන්ඩර්ස්ලා තේරුම් ගත්තා ඒගොල්ලන්ගේ ඉරණමත් ඒකම තමයි කියලා. ඒකන්ද ඒගොල්ලෝ කැරල්ලක් ඇති කරලා ඒ ගෑස් චේම්බර්ස් දෙක විනාශ කරලා තියෙනවා. ඉතින් දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ ෆීමේල් වෝට් එකක් එහෙම නැත්නම් රඳවලා තිබ්බ බැරක් එකක්. මේ බැරක් එකක් ඇස්සේ දල වශයෙන් 700ක් දෙනෙක් රඳවලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලන්නකෝ අපි මේ බැරක් එක ඇතුළට ගියාට පස්සේ ඒකේ 700කට ඉඩ තියෙයිද කියලා. ඊට අමතරව දැන් මේ වෙද්දි මේ විදිහට හදලා තිබ්බට ඒ කාලේ මේ හැමතැනම තනිකර මඩ ගොරුවක්. ඉතින් මේ වැස්ස වෙලාවට මඩ ඇති වෙලා මඩ වලින් පිඟිච්ච මේ පොළවේ සපත්තුත් නැතුව සීත කාලෙදී කොච්චරනම් මේ රැඳවියන් දුක් විඳින්නේ නැද්ද. ඉතින් මේ වගේ පාත්වේ එකක් දැන් හදලා තියෙනවා මේ බැරක්ස් වල. දැන් මේ ගොඩාක් ඒවා ප්‍රිසර්ව් කරලා තියෙන්නේ. ඉතින් මේ බැරක් එක ඇතුලේ මෙන්න මේ වගේ තට්ටු තුනක් තියෙනවා ඇඳන් දාලා. ඉතින් මේ දෙපැත්තෙන් මේ විදිහට ඇඳන් දාලා තියෙනවා. ඉතින් වින්ටර් එකේදී සමර් එකේදී වෙනසක් නැහැ. මොකද පෝලන්තේ උෂ්ණත්වය සමර් එකේදී සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40ට විතර යනවා. ඉතින් මේ වෙද්දි මේක ඇතුලේ 700ක් දෙනෙක් ඉද්දි කොච්චර උෂ්ණත්වයක් තියෙයිද කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මේ ප්‍රිසර්ව් කරලා තියෙන හන්ද අපිට මේක බලන්න පුළුවන්. නමුත් මේ වැටුට අපිට තියෙනවා ඒගොල්ලෝ එක කුරුටු ගාපුවා ලියපුවා ඒවැ සලකුණු අපිට තාමත් දකින්න පුළුවන්. ඉතින් මේක බොහොම අඳුරු නිහඬ අමුතු গুপ্ত බවක් තියෙන තැන. මේ පොළව හැම ඒ කාලේ තිබ්බ විදිහටම තියෙන උගලන් බලන්න පුළුවන් මඩ වලින් පිරිච්ච පොළවක් තියෙන්නේ. ඊට අමතරව මේ ගඩොල් කැට දාලා තියෙන්නේ ඒවත් නිදා ගන්න තැන් වලට පාවිච්චි කරලා තියෙනවා. මෙට්ට කාටවත් තිබිලා නැහැ. ලෑලි වලින් හදලා තියෙනවා. දැන් එහෙම නැත්නම් මේ වගේ ගඩොල් පොළව මෙට්ට වෙනුවට මේගොල්ලෝ ස්ට්‍රෝස් වලින් හදාගත්ත මෙට්ට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒවා සත්තු ඉන්නවා. ඒවා කහනවා. ඒ මොනා තිබ්බත් ඒගොල්ලන්ට වෙන ඔප්ෂන් එකක් තිබිලා නැහැ. වෙන කරන්න දෙයක් තිබිලා නැහැ.
ඉතින් අපි එළියට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපි පාර දිගේ ඇවිදන් ආවා. ඉතින් මේකේ මේ වගේ සෙක්ෂන්ස් තිබිලා තියෙනවා. මේකේ කොටස් වෙන් කරලා තියෙනවා පොලිටිකල් ප්‍රිසනර්ස්ලාට, ඊට අමතරව යුදෙව්වන්ට, ඒගොල්ලෝ කරපු අපරාධ අනුව ඒ වගේ විවිධ කැටගරිස් වලට මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ලෝකයේ වටෙම මිලියන 1.3ක විතර පිරිසක් අවුට්විච් වලට ගෙනල්ලා ඒකෙන් 400ක විතරයි ඉන්මේට්ස්ලා විදිහට රෙකෝඩ් තියෙන්නේ. ඒ කියන්නේ ඉතුරු 900 දෙනාම ඍජුවම ගෑස් බෝර්න් වලට යවලා තියෙනවා. ඉතින් මේ වගේ විපතක් මේ ලෝකයේ ඉදිරියේදී කිසිම අවස්ථාවක සිදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙනකම් අපි ගෙන් එන්නම්.